good morning අලුත් දවසක් as usual අද දවස පටන් ගන්න උදේ 5ට 5:04 so ඊට කලින් එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බා කොහොමද මේ උදේ පාන්දර හැරෙන්නේ ඩිසිප්ලින් එක හදාගත්තේ නැත්නම් ඒ මොටිවේෂන් එකද තියෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් එතන තියෙන්නේ මොටිවේෂන් එකක් නෙමෙයි මේ උදේ පාන්දරේ ප්‍රයර්ස් වලට හැරෙන එක දැන් අවුරුදු ගාණක් එක දිගට ඒ කරගෙන එන කන්සිස්ටන්සි එක. සෝ නිකන් අර එක දවසක් කරලා සෝඩා බෝතලේ ඇවිල්ලා මොටිවේෂන් ඇවිල්ලා සෝඩා බෝතලේ ඇරිලා නිකන් මොටිවේෂන් එකක් ආවා වගේ අද කරලා තව දවස් දැන් නොකර සාපු තව දවසක් කරලා අන්න එහෙම දෙයක් නෙමෙයි. මෙතන තියෙන්නේ අවුරුදු ගාණක් ඒක එක දිගට කරගෙන ඇවිල්ලා ඒ කන්සිස්ටන්ට්ලි ප්ලස් එෆර්ට් එක ඇවිල්ලා ඉතින් තමයි මේ ඩිසිප්ලින් හැදිලා හැමස්සම උදේ පාන්දර හැරෙන්නේ මේ ප්‍රයර්ස් වලට. සෝ and ඊට අමතරව තව දෙයක් මං රියලයිස් වෙච්ච දෙයක් තමයි මම ඒක ඇප්ලයි කරගන්න මගේ ලයිෆ් එකට හැමතිස්සෙම ඔයා බිස්නස් එකක් කරත් වර්කවුට් එකක් කරත් නැත්නම් ඊට අමතරව මේක රිලිජියස් දෙයක් නැත්නම් ඉගෙන ගත්තත් මොන දේ කරත් ඔයාගේ why එක අපි ඉංග්‍රීසියෙන් කියනවා no matter whatever you do first know your why. ඒ කියන්නේ ඔයාගේ purpose එක දැනගන්න එක. අයියෝ මේක කරන්න කියන එක දැනගත්තට පස්සේ ඒ උත්තරේ ඔයාගේ හැමතිස්සෙම තියෙනවා නම් මේ පැත්තෙන් ඔයාගේ ඒකට දාන්න ඕනේ effort එක ඔටෝමැටික්ලි ඔයා තුලින් මේක එනවා. ඒතර කවුරුත් ඒකට ඔයාට මතක් කරන්නවත් කවුරුත් ඔයාට ඒක ගැන කියන්නවත් නැත්තම් ආගේ පේරන්ට්ස්ලා ඔයාට ඒකට ඔළුවට දාන්නවත් මුකුත් ඕනේ නැහැ. ඔයාම ඒක දැනගත්තට පස්සේ ඔටෝ ඔයාගේ ඇඟින්ම එනවා ඒක කරගන්න ඕනේ කියලා. සෝ ඒක තමයි. හැබැයි ඔයා ඕන දෙයක් කරන්න නම් මම මුලදී කියන්නේ පුළුවන් තරම් අර කන්සිස්ටන්සි ප්ලස් එෆර්ට් එක සහ ඇයි ඔයාගේ why එක දැනගෙන ඉන්න ඒ තුනම කම්බයින් කරොත් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. මම කැලෙන්ඩර් එක මෙතනින් දානවා. එච්චර බිසි දවසක් නෙවෙයි. හැබැයි ගොඩක් hard task දෙක තුනක් තියෙනවා. මාර tough meeting දෙක තුනක් තියෙනවා attend වෙන්න. මාර decision කියන්නේ change making decisions ගන්න තියෙන meetings. so ඒතර ඒක පොඩ්ඩක් කල්පනා කරලා මේ meetings වල කතා කරන්න ඕනේ. පුළුවන් නම් ඒක document කරනවා. ඊට අමතරව පොඩි tip එකක් දෙන්නම්. උදේ පාන්දර පුළුවන් නම් හිස් බඩ මෙච්චර ලොකු වතුර විතරක් බොන්න. ඒ බොන එකෙන් එකක් වගේ ඩීටොක්ස් වෙනවා. වගේ බඩේ තියෙන විෂ දේවල් කෙලින්ම නැතිලා යනවා. ඊට අමතරව පුළුවන් නම් මේකට ලයිම් එකක් හරි ලෙමන් හරි ස්ක්වීස් කරලා දාන්න. ඒක තව බෙනිෆිට් වෙනවා. so අද අපි as usual හොඳ දවසක් කරමු. අපි යන් vlog එකට. Here's the thing. So last week the target was to post the article and to gain some kind of a connections for your employees, for your team. Okay, and I think I requested for you to send me the number of connections that each employee has, and you have sent it to me as well. So for each employee, front of their name, I have sent kind of a target, Kevin. As an example, if you take Nelly, she has 943 connections. So I want to make it into 1000 connections before next coming week. ඉතින් accurate එක අපි මේ quarter 2 එකට මොකද quarter 2 කියන එක ඔයගොල්ලන් ගැන idea නැත්නම් මේක ගැන explain කරන්න. quarter 2 කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට quarters 4ක් වෙනවා. quarter 1, quarter 2, quarter 3, quarter 4 කියලා. ඒතකොට සමහරක් කට්ටිය ඒක ගන්නේ quarter 1 කියලා ඒගොල්ලන් count කරන්නේ April ඉඳන් පටන් ගන්නනේ. හැබැයි මම සාමාන්‍යයෙන් අපි count කරන්නේ January ඉඳන්. ඒක January to March quarter 1, April to May, June quarter 2, July, August, September quarter 3 and the remaining ඉතුරු ටික වෙනවා quarter 4. ඉතින් අපි සාමාන්‍යයෙන් as a business හැමතිස්සෙම පුළුවන් වෙන්න ඕනේ quarters wise revenue එක වැඩි කරගන්න, services වැඩි කරගන්න සහ standard එක operation එක ඒ වගේ SOPs වැඩි කරගන්න එක දේවල් කරන්න ඕනේ. ඉතින් accurate එකේ අපි අලුතෙන් මම හිතාගෙන implement කරපු එක service එක තමයි LinkedIn optimization කියන එක. ඊට පස්සේ ඒකට මම තනියෙන් classes යනවා ඒක ඉගෙන ගන්න. so ඒ ඉගෙන ගන්න දේවල් implement කරනවා clients ත් එක්ක. ඉතින් දැන් ඒ තිබ්බ meeting තමයි අපේ ළඟදී onboard කරපු client කෙනෙක් AIC කියලා. ඒගොල්ලන්ගේ LinkedIn එක company සහ ඒගොල්ලන්ගේ employees ලාගේ profile වල LinkedIn එක අපි optimize කරනවා. දැන් අපිට ඊට පස්සේ සති දෙකකට කලින් තව client කෙනෙකුත් onboard වුණා. ඉතින් ඒක තමයි අපි අලුත් service එකක් අපි introduce කරපු. so far අපි තාමත් ඒක validate කරගෙන යන ගමන් තියෙන්නේ. ඊළඟ vlog වල update එකක් දෙන්නම්. ඒකේ බොහෝ දුරට කරන්නේ එකක් awareness එක grow කරන එක LinkedIn profile එකේ තුල සහ මාස දෙකක් තුනක් grow කරලා පස්සේ ඒකෙන් lead generate කරන්න. දැන් මේ meeting ඉවරුනම් දැන් යන් ඊළඟ වැඩේට. ජනිත් පොඩක් pressure වෙලා ඉන්නේ. මාත් පොඩක් pressure වෙලා හිටියේ ඒක වැඩ එක. ඊයස් ඒක කාම් වුණා මට. දැන් තාම ජනිත්ට පොඩ්ඩක් ඒක pressure වෙලා. ජනිත් කොහොමද pressure situation එක handle කරන්නේ කියලා පොඩ්ඩක් කියන්න බෑ.
සිටුේෂන් එකක් මම හැන්ඩල් කරන්නේ පොඩ්ඩක් සයිලන්ට් වෙලා ඉඳලා ඒක ගැනම ටික වෙලාවක් කල්පනා කරලා මට කන්ට්‍රෝල් ගන්න බැරි දෙයක් නම් අතල්ලා මගේ අතේ කන්ට්‍රෝල් ගන්න පුළුවන් දෙයක් නම් මම ඒක කොහොම හරි කන්ට්‍රෝල් කරගන්නවා. නයිස්. අනේමයි තාම වයිදිය ඒක තමයි කියන්නේ සයිලන්ට් වෙනවා කියන්නේ සයිලන්ට් එකේ ඉන්නවා. සයිලන්ට් එකේ ඉන්න එක මම කල්පනා කරනවා. මොකද්ද ඇයි මම ප්‍රෙෂර් වුනේ? මොකද්ද මෙතන මට දැන් වෙච්ච ප්‍රශ්නේ කියලා කල්පනා කරනවා. ඊට පස්සේ ඒක මට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නම් මම ඒකට ගන්න ඕන ඇක්ෂන් එක ගන්නවා. මට විසඳන්න බැරි දෙයක් නම් මගේ අතේ කන්ට්‍රෝල් නැති දෙයක් නම් මම ඒක එතනින් එහාට හිතලා වැඩක් නැහැ කියලා මම ප්‍රෙෂර් එකෙන් අයින් වෙනවා. ඔව් ඒකට මම ආයි බුරුල් ප්‍රෙෂර් වෙන්නේ නැහැ. ඒකට ආයි ඒ ප්‍රශ්න ආයේ නෑ විදියට මම ඒක ෆේස් කරනවා. හොඳ පොයින්ට් එක. අපි දැන් හොට් චොකලට් ෆිල්මින් වල හිටියේ. ඊට පස්සේ අතරතුර මගේ වැඩ කරා මීටින් දෙකකුත් තිබ්බා ඔන්ලයින්. දැන් ඊළඟට යන්නේ ෆෙටල් ජිම් එකට. මම මගේ ලාස්ට් vlog එකේ මම ඒ ජිම් එක පෙන්නුවා අපි වර්ක්අවුට් කරන එකක්. ඒ ජිම් එකේ ඉන්න අපේ කෙවින් කුට්ටි සහ යාගේ ජිම් එක. ඉතින් ඒකේ යාගේ පර්සනල් බ්‍රෑන්ඩින් බිල්ඩ් කරන ගමන් ජිම් එකට ෂෝට් ෆෝම් කන්ටෙන්ට් අපි හදනවා. දැන් අපි එතනට විසිට් එකට යන්නේ. ගිහිල්ලා කන්ටෙන්ට්ස් ෆිල්ම් කරනවා. ඊට අමතරව මම පොඩ්ඩක් කෙවින්ට හම්බෙනවා. එතන ආදිපුත් ඉන්න අපි යන් එතන වැඩේ බලන්න. වෙලාව 4:50යි. එනර්ජි පොඩ්ඩක් 0 ඩ්‍රේන් වෙලා තියෙන්නේ. ඒක ලන්ච් ගන්න බැරි වුණා. ජනිකුත් මගේ පිටිපස්සේ ඉන්න. ෆෙටිල් එකෙන් අපිට හම්බුණා ක්‍රීම් එකක බිස්කට් දෙක තුන ඒක මේ හලාගෙන. ඊට පස්සේ මං ගියා එක මීටින් එකක් තිබ්බා හැවලොක් එකේ. ස්ට්‍රෙන්ත් කෑම් එකට ස්ට්‍රෙන්ත් කෑම් එකේ ලොකු මූව් එකක් ගන්නවා quarter 3 එකේ. ඒ කියන්නේ තුන්වෙනි quarter එකේ මම ඒක announce කරන්න දැම්ම එක හරියනකම් මම ඒක හරි ගියාම announce කරනවා. ඉතින් ඒ move එක meetings back to back ගොඩක් තියෙනවා සතියෙන් සතිය. දැන් ඒකේ තුන්වෙනි meeting එකේ මම හිටියේ තුන්වෙනි step එකේ. දැන් ඒක ඉවර කරාට පස්සේ දැන් යනවා මාජනිතු ලන්ච් ගන්න. කොච්චර කිව්වත් කොච්චර ෆිට්නස් බෑග්ග්‍රවුන්ඩ් එකේ හිටියත් වෙලාවට කන්න කියන එක අමාරුයි. බැක් ටු බැක් මීටින්ග්ස් එහෙම තියෙද්දි හැබැයි කොහොමද ඇඟට කැම දාගන්න එක තමයි වැදගත් වෙන්නේ කියන එක වැදගත්. හැබැයි ඊට අමතරව වෙලාවට කන එකත් වැදගත්. දැන් කෑම එකක් අරගෙන ඊට පස්සේ තියෙනවා PT එකක්. පුළුවන් නම් වර්කවුට් එකක් දාන්න ඕනේ. PT එකෙන් පස්සේ අපි vlog එක දිගටම කන්ටිනියු කරමු. ලන්ච් එක ගන්න ගම ඉන්නේ ජනිත්ගේ බීෆ් ඉන්ටෙක් ප්‍රෝටීන් ඉන්ටෙක් එක. වෙලාව 5:17යි. මම රෙකමන්ඩ් කරන්නේ කාටවත් මේකට ලන්ච් ගන්න කියලා. බෑ අද අපිට ඔප්ෂන් එකක් තිබ්බේ නෑ අත්තම කිව්වොත්. නේද? කරන්න නැතිකමට අද අපිට ලන්ච් ගන්න උනා මෙන්න මේ වෙලාවේ මේ වගේ ෆාස්ට් ෆුඩ් එකක්. 7 6 5 4 3 2 actually the first video the initially karana video එක තමයි අපි we are targeting to get the leads. Second video එකක් අපි කරන්නේ if you are doing the program. okay මම clearly ඔක්කොම පුළුවන් විදිහට raw document කරන්න හින්දා දැන් මේ call එක අපි තිබ්බේ ලොකු business එකක. මොකද කිව්වොත් අපි accurate එකේ එක challenge එකක් තිබ්බා hiring. ඒ කියන්නේ video editors ලා නැත්තම් හරි talent එක hire කරන එක මාර challenging. තාමත් අපි ඒක face කරනවා. ඉතින් ඒකට long term process එකක් විතර තමයි මම බැලුවේ එක course එකක් හදලා එක course එකක් අලුතෙන්ම කියන්නේ content creation සහ marketing කියන පැත්තට course එකක් හදලා ඒක එළියට දාලා ඒකෙන් අපි right talent එක නේ ඒක සල්ලි දීලා ගරගෙන ඒක ඒගොල්ලන්ට අපි කියලා දීලා එතනින් හරිම talent එක select කරන්න වගේ අපි course module එකක් design කරන ගමන් ඉන්නේ. ඉතින් අපි ඒක කරන්න හිතන් ඉන්නේ මේ ලොකු business එක collaborate වෙලා. so එතකොට ඒ idea එක validate කරන්න තමයි ලොකු business එකේ මුස්තාක් එක අපි මම chat එකක් තිබ්බේ. එතකොට ඒකෙන් ලොකු business එකත් එක්ක අපි collaborate වෙන හේතුව ඒගොල්ලන්ගේ ඔය ලංකාවේ courses සහ skills කියන පැත්තට ගත්තොත් ඒගොල්ලන් තමයි market එක ලස්සන dominate කරලා තින්නේ. ඒක ලස්සන brand එක හදලා තින්නේ. අපි පැත්තේ ඒගොල්ලන් දෙන value එක තමයි අපි end of the course internship පහක් වගේ job opening පහක් අපි දෙනවා. ඉතින් එහෙනම් හින්දා අපි දැන් තාමත් ඒ idea එක validate කරගෙන යන ගමන් so call එකෙන් අහුණා අපි කරන්න හදන ඉස්සලම YouTube එකේ content එකක් දාලා හුවා interested කියලා බලලා තමයි අපි ඇත්තට මේ course එක කරනවද නැද්ද කියන එක
අන්තිම ෆයිනල්ස් කරන්න. ඉතින් අතන ගියොත් කොච්චර අයිඩියාස් වලට ආවත් ඒ අයිඩියා එක වැලිඩේට් කරනවා වගේ නෙවෙයි. ඒක හරියට එක්සිකියුෂන් එක දාලා බලන්න ඕනේ වැරදෙනවද, ඒකෙන් කී දෙනෙක් එක ඉන්ට්‍රස්ට්ද කියන එක හරියට ඩේටා පුළුවන් තරම් කලෙක්ට් කරන්න පුළුවන් වෙනවා මොනවා අයිඩියා එකක් ආවොත්. ඉතින් අන්න එහෙමයි ඒක වුණේ. අපි බලමු තා මාස දෙක තුනකින් අපිට මේ කෝස් එක ඉදිරියට දාන්න පුළුවන් වේද කියලා. හරි දැන් මම PT එකකට ආවා. PT එකට එන්න කලින් මම ගන්නවා ක්‍රියේටින් 5 grams. හැබැයි මම හරියටම ඩෙන්ගු එකෙන් පස්සේ වර්කවුට් කරන්න පටන් ගත්තේ 3 weeks back. එතන මගේ පළවෙනි 2 weeks එක මම ක්‍රියේටින් ලෝඩ් කරේ 3 grams වගේ. මගේ දැන් මේ යන්නේ 3rd week එක. එහෙනම් මම ලෝඩ් කරන්නේ 5 grams. ඒකට හේතුව තමයි ක්‍රියේටින් කියන එක as a course ඔයා ගන්න ඕනේ. ඒතර සති 4-5ක් වගේ course එකක් ගන්න ඕනේ. සති 4-5ක් ගද්දී ඔයාගේ workout එකයි ඔයාට ගන්න පුළුවන් nutrition එකයි අනුව තමයි ඔයාගේ ක්‍රියේටින් ලෝඩ් එක ගන්න පුළුවන් වෙනවා. දැන් මගේ දැන් අර ඩිසිප්ලින් වෙනකන් එක දිගට මම ගත්තේ 3 grams ක්‍රියේටින්. once මම ඩිසිප්ලින් වුණා කියලා තේරිච්ච ගමන් මම ගත්තා 5 grams protein intake ක්‍රියේටින් intake එක. ක්‍රියේටින් එකෙන් වෙන මගේ point of view එකෙන් මම කියන මොකද benefit කියලා පළවෙනි එක තමයි ඔයාගේ performance වැඩි වෙන එක. දෙවෙනි එක තමයි ඔයාගේ muscle වල තියෙන water pump එක වැඩි වෙනවා ක්‍රියේටින් මේක එක ලෝඩ් කරද්දී. හැබැයි මතක තියාගන්න ක්‍රියේටින් ගන්නවා වගේම ඇඟට ගන්න ඕනේ ප්‍රෝටීන් එකයි. හොඳට වතුර බොන්න. ඒතර ඒක effect වෙනවා ඔයාගේ muscle building journey එකට සහ fitness journey එකට. හැබැයි තව එකක් තමයි ඔයා සති 6ක් 7ක් වගේ ක්‍රියේටින් course එක continue වුණාට පස්සේ බාන්න එක රීෆිල්ට ගන්න ඒක ඇඟෙන් එළියට දාගන්න. ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් අරගෙන ආපහු ක්‍රියේටින් ටික ඇඟට දාගන්න. අපි දැන් යන් හොඳ workout එකක් දාන්න. And carry the dumbbell and look straight. You're going to go down. So when you go down, make sure don't focus on your front leg, focus on your back leg. And when I'm doing this as a support system. So when you go down, you lift and come up. So if you focus on the front leg, you're going to go front like this. So don't focus on the front, focus on the back. And then breathe in, breathe out. Workout එකෙන් පස්සේ දැන් ready වෙන්නේ එක පාටි එකකට යන්න එක ඩිනර් එකකට. එතනකට ඒක කුමෝත්ගේ 26 birthday එක. So අපි එතන යන්න හදන්නේ. මම ඒකත් පුරන්න ડોකියුමන්ට් කරලා ඒකත් blog එකට දානවා. So as usual මගේ මේ ළඟදී හොයාගත්ත favorite product එක silicone oil කොණ්ඩේට දානවා. කොණ්ඩේ හරි ගාන හැදෙන්න. ඊට අමතරව එක ටිප් එකක් තමයි workout කරපු ගමන්ම ඇඟ හොදන්නවත් නාන්නවත් යන්න එපා. එහෙම ගියොත් වෙන්නේ වගේ ඇඟේ තියෙන heatness එකයි අර වතුරෙන් එන cool එකයි එකට එකතු වෙලා පස්සට අනවශ්‍ය දේවල් වෙන්න පුළුවන් ඇඟට. injuries නෙවෙයි හැබැයි ඇතුලේ muscle groups වලට. ඒ හින්දා පුළුවන් නම් විනාඩි 5ක් වගේ ඉඳලා warm down කරලා wash එකක් දාන්න. ඒක ගොඩක් වටිනවා. So අපි දැන් යන් ඒ දින එකට. Happy birthday dear moon. Happy birthday to you. තව ගේනවනම් කේක් තව දැම්ම ගේන්න. තව කේක් ගේනවා. මේක කනවද? නෑනේ. කන්නවද? අක්මල් කෑල්ල කවවා. අක්මල් මේ අපි අරගෙන ආව. මේ කාලේ කවුද?